මේ තමයි ධර්මයේ ආස්තර. වෙන මොකක්ද? මේ තමයි බෝධිසත්ව අසංඛේය වූ කල්ප ලක්ෂ 4 පාරමිතා සම්පූර්ණ කරලා ලෝකවාසී සත්‍යය වෙනුවෙන් නිකලස් ශ්‍රී මුගේ දේශිත ධර්මයේ උවමනා වෙච්ච වෙලාව මේ තමයි මිනිසුන්ට නිවෙන්න ඕන අවස්ථාව. පින්නතුනි මේකට තමයි ධර්මයේ තියෙන්නේ. අහලත් එදියර ධර්මයේ ගුණ කියනක අර කියනනේ සම්දිත්තිකෝ කියලා. ධර්මයේ ගුණ සාදෘෂ්ටිකයි. වෙන මොකක්ද මේ? අස්පනා පිට ප්‍රතිඵල එළවෙන සුළුයි. මේ ධර්මයේ ගුණය මේ තේජස පැතිරුණා. ඒකේ ප්‍රතිඵලය තමයි මිනිස්සු තවත් ධර්මය වලට ගන්නවා. මම උද්දෘත කරපු පාලි පාඨ මිනිස්සුන්ට අවබෝධයක් තියෙනවනේ නැත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං බුදුහාමුදුරුවන්ගෙන් තොර වෙන සරණක් කොහෙන්ද තියෙන්නේ? මේක හදාගන්න ජීවිතේ සැලසෙන්න කියලා මොකක් හරි තීරණයක් ගත්තා නම් ජීවිතේ සැපට සනීපට කියලා මොකක් හරි සමෘද්ධිය පතා මොකක් හරි තීරණයක් ගත්තා නම් අපි එතනදී අපිට ඒක මගේ හැරෙනවා, අපි ඒකෙන් ෆේල් වෙනවා, අපේ බලාපොරොත්තු අපේ ප්‍රතිරූප විනාශ වෙනවා. අවසානයේ ගිහිල්ලා අපේ පිළිහිටට හිටින්නේ මොකක්ද? බුදුහාමුදුරුවෝ විතරයි. මම මේ කියන්නේ අත්දැකීම. මොකද දැන් ඔය බොහෝ පිරිසක් අහනවා මොකද මෙච්චර බණ අහන්නේ කියලා. බණ අහපු බොහෝ දෙනෙක් පුද්ගලිකව දැන් සාමාන්‍ය දවසකට කොහොමද කියපන්නේ දැන්වත් මගේ WhatsApp එකේ 6700 ගණනක් තියෙනවා බලන්න මැසේජ්. ඔය දින සමාදාන අභිදාපිකක් ඕවාස්සේ වැඩි කියලා. පෙරදෙනි සමහරක් ඒවා බලනකොට කියනවා හාමුදුරුවෝ වහන්සේගේ තිබ්බ වැඩසටහන් හැම එකක්ම මාසයක් ඇහුවා. ඇයි අහලා තියෙන්නේ? මේ බණක් අහන්න ඕනේ කියලා හිතලා අරක දාගත්තා නෙමෙයි. මිනිස්සු බණ අහන්නේ ප්‍රශ්නයක් වුණා. මිනිස්සු ධර්මය අහන්නේ ගිනිගත්තාම නැති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වර මිනිස්සු අවසානයේ ගිහිල්ලා හේතු වෙන හිරණ තන අවසාන ආධ්‍යාත්මික විමුක්තිය සහනය බලාපොරොත්තු වෙන මොකෙද? ධර්මයේ. දැන් ඔය සතුටින් ඉඳගෙන අපි අපේ ජීවිතය අපි ඉගෙන ගන්න මොකටද? සතුටින් ඉන්න. කසාද බඳින්නේ ඒක අර සිස්ටර් විදියට කියනවා නම් විවාහ වෙන්නේ නේ. විවාහ වෙන්නේ මොකටද? ඒ සතුටින් ඉන්න. ජීවිතේ හැම ස්තරයක්ම යම් මොහොතේ ස්පර්ශ කරන්නේ මොකටද? ඒ සමහරුන්ගේ හඳුනන්නේ කරන්න දෙයක් නැතිවර කරපුවක් තියෙනවා කියලා. බොහෝ දේවල් මිනිස්සු ගණනගන්න මිනිස්සු සතුටින් ඉන්නේ. හැබැයි ඒ හැම එකක්ම පාස් කරගෙන ගිහිල්ලා මිනිස්සුන්ට ජීවිතයේ යථාර්ථය තේරෙන දවසට මොකක්ද යථාර්ථය? අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරන්න උගන් කරුණු තුනක් විතර මම කියනවා. ඒ බුදුමා කියලා දන්නවනේ අය ගැන කියනවා. ඒ ධරාපි දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණය පිය විපයෝගේ මිනිස්සුන්ට දරා ගන්න බැරි එකක් තමයි පිටුදුන්නේ ඔය වෙනස් වීම කියන්නේ. මිනිස්සුන්ගේ සෑම ප්‍රශ්නයකටම බෞද්ධයක් තුළ පොදුහුරු කාරණාවක් තියෙනවා මොකක්ද? මිනිස්සුන්ට හරි අමාරුයි හැම එකකම වෙනස් වීම දරා ගන්න. අපි හරි පදට හිතාගෙන ඉන්නවා අපේ ඔළුවේ මොකක් හරි මාන්නයක් තියෙනවා. මේක වෙනස් වෙන්නේ නැහැ. මේක මෙහෙමම තියෙනවා.
අපි වෙනස් වෙනකම් හිතාගෙන ඉන්නේ මොකක්ද? වෙනස් වෙන්නේ නැහැ කියලා. එකටම බණට කලින් මම කියන්නේ බුදුරු උගන්වනවා. මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා කියන්නේ. මේ ලෝකේ හැම දෙයක්ම හරිතාවකාලිකයි. වෙනස් වීම මුලින් මුරු කරගත්තාම අපිට ලේසි අර අනතුරක් වෙනවා කියලා දැනගත්තාම භාගයක්වත් හිත හදාගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ උගන්වන්නේ පුප්පස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන අපති. අකම්පිත වෙන්න ජීවිතේ පුරුදු වෙන්න පොඩි කාලේ ඉඳන් ඔය ධර්මයෙන්ම සරණ පිළිතුරු. අටලෝ දහමේ කම්පා වෙන්න දුවේ. මේ ජීවිතය ගැන උගන්වන මහා විශිෂ්ට දේශනා කතන්දරයක් තමයි. මේක මෙච්චර සරබරක් වැඩි නම් මේක කටපරිසම් කරගන්න. ඔය එකට කියනෝනේ වියවල. තමයි නජමාන වල ඔයත්න්ගේ පවුල් වල එහෙම නැතුවද? මොකද ඉනා